අද ඔක්තෝබර් 5 වෙනිදා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අපේ තැටි කොහොමද හදාගන්නේ කියලා. මේ තියෙන තැටිය. අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ තැටියට හොඳට අනපු මඩ දාන එක. හොඳට උකුවට හදාගත්ත මඩ එකක් මං ගාව දැන් තියෙනවා. මම පෙන්නන්නම් එක. මේ තියෙන තැටිය. අපි මඩ ටික තැටියට දාමු. මේ තැටිය වැහෙන්න අපි මඩ දානවා. දාලා අතින් අතාරගෙන මේක අනනවා මෙහෙම. මෙහෙම අර පතුරවනවා හැම පැත්තටම. මේ ලයි මට මුළු තැටියම කරන්න වෙලා නැහැ. මම පොඩ්ඩක් කරේ මේ. ඊට පස්සේ අපි කරන්නේ වී අතට ගන්න එක. මේ වෙලාවේ මං ගාව වී නැහැ. මං ගාව ලී කුඩු තියෙන්නේ. මම ලී කුඩු වලින් එක කරලා පෙන්නන්නම්. ලී කුඩු ටික වී ටික මෙහෙම දානවා. උඩට ඇට. ඊට පස්සේ ආපහු මෙහෙම අනනවා. දැන් අර වී යට මේ හිල් ඇතුළට යනවා. හරි ලස්සනට. මේ වගේ තැටි 500ක් අපි හැදුවා එදා. අපේ 5 දෙනෙක් 6 දෙනෙක් විතර හිටියා. හැබැයි මේක කරන්න ගිහලා අපිට ගොඩක් ඇක්සිඩන්ට්ස් වුණා. සමහර අයගේ අත් කැපුණා මේ මඩ ASCII තිබ්බ වීදුරු කටු වලට. ඉතින් ඕගොල්ලෝ මේක කරනවා නම් අනිවාර්යෙන් එයාට ග්ලව්ස් දෙන්න. අපිට ඒක කරන්න බැරි වුණා. හරි දුකයි ඒක ගැන. ඊට පස්සේ අපි මේ තැටි තියනවා වේලෙන්න. පත්තරේ ඒක උඩින් දානවා. ඊට පස්සේ වී පැලවීගෙන එද්දි අපි කරන්නේ පත්තරේ අයින් කරන එක. ඊට පස්සේ උදේ හවස හැමදාම වතුර දාන්න වෙනවා. ඒ වැඩේ පොඩ්ඩක් අමාරුයි. වතුර කෙලින්ම දාන්න බෑ. වතුර මිස්ටි විදිහට දාන්න ඕනේ. ඉතින් මෙහෙම කරලා තමයි අපි තැටි 500 හදාගත්තේ.